ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා Zoom app එක Zoom workplace එක PC එකට ගත්තයින් පස්සේ ඕගොල්ලන්ට ඒකෙන් කරගන්න පුළුවන් දේවල් මොනවාද කියලා. එතකොට මේ Zoom එක අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහ කොහොමද කියලා අහලා තිබ්බා. ඉතින් සර්ලට ඒ වගේ අයට මේ Zoom එක පාවිච්චි කරන්න කොහොමද කියලා මගේ කලින් වීඩියෝස් වල කමෙන්ට්ස් බැලුවම ඕගොල්ලන්ටම තේරෙනවා ඇති. ඒක නිසා මම අද ඕගොල්ලන්ට Zoom workplace app එක ගැන කියලා දෙනවා. මේ තින්නේ ඒ app එක. ඕගොල්ලන්ට දැන් පේනවා Zoom workplace app එක open වෙලා තිනවා. අපි දැන් ඉන්නේ ඒ app එකේ home එක ඇතුලේ. ඊළඟට ඕගොල්ලන්ට මුලින්ම පේනවා අපේ තිරේ දාලා මම දැන් sign in වෙච්ච කෙනෙක්. ඒක නිසා මේ විදිහට මාව sign in වෙලා තිනවා ඕගොල්ලන්ට පේනවා ඇති. මම දැන් මේකෙන් අයින් වුණොත් මේ විදිහට මම මේක sign out කරොත් මේ විදිහට මම sign out කරනවා. එතකොට මගේ Gmail ටිකක් ඉල්ලනවා. කමන්නේ මම ඒක දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. sign out වෙලා අද මම sign in වෙලා කොහොමද ඒ වැඩ ටික කරගන්නේ කියලා දෙන්නම්. ඊළඟ දවසේ sign in වෙන්නේ කොහොමද කියලා දෙන්නම්. ඔයගොල්ලන්ට දැන් පේනවා අපේ කැලෙන්ඩර් එක මෙතනින් තියෙනවා. අපි මේකට කියනවා recordings කියලා. recording box එක කියලා මෙතනින් තමයි අපි recordings ටික බලාගන්නේ අපි කලින් තිබ්බ මේවල. එතකොට දැන් ඕගොල්ලන්ට Zoom meeting එකක් organizing කරන්න ඕන නම් ඒ කියන්නේ Zoom meeting එක decoration කරන්න ඕන නම් මෙන්න බටන් එකක් තියෙනවා schedule වද මේ schedule කියලා බටන් එකක් තියෙනවා. ඊට පස්සේ වෙලා මෙන්න මේක කිසිම එකක් වෙනස් කරන්න ඕනේ. ඕගොල්ලෝගේ දිනේ ඕන නම් හෙට තියෙනවා නම් ඕගොල්ලන්ට මෙන්න මෙතන දැන් 7නේ අද හෙට තියෙනවා නම් ඕගොල්ලන්ට 8 දාගන්න පුළුවන්. ඕගොල්ලන්ට වෙලාව වෙනස් කරගන්න පුළුවන්. දැන් 8:00මාරයි 8:00ට පටන් ගන්න මේ කිලිත් ගන්නකො. ඕගොල්ලන්ට ඒක 10 මේ වගේ ඇතිතරම් දුරට මේක ගෙනියන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඕගොල්ලෝ මේක හැමදාම daily යනවද කියලා අහලා තියෙනවා. daily හැමදාම මේක යනවා නම් daily at 8:30 pm කියන එක දෙන්න ඕන. නැත්තම් සිකුරාදා විතරයි නම් සතියකට සැරයක් සිකුරාදා විතරයි නම් ඒක දෙන්න ඕන. නැත්තම් monthly මාසෙකට සැරයක් 7 වෙනිදා විතරයි නම් ඕගොල්ලන්ට මේකෙන් මෙතනින් දී ගන්න පුළුවන් ඒක. මම දැන් මෙතන කිසිම එකක් දෙන්නේ නැහැ never කියලා දානවා. ඕගොල්ලන්ට අවශ්‍ය නම් ඒක වෙනස් කරගන්න පුළුවන්. මෙතනින් එහා ඕගොල්ලන්ට වෙනස් කරන්න තියෙන්නේ host ගේ වීඩියෝ ඕන් වෙන එකයි participant ගේ වීඩියෝ ඕන් වෙන එකයි විතර. ඊළඟට ඕගොල්ලන්ට මෙන්න මෙතන save කියන බටන් එක ලබා දෙන්න පුළුවන්. ඊළඟට ටික වෙලාවක් යද්දි මේක මේ විදිහට ඇවිල්ලා තිනවා. ඊළඟට ඕගොල්ලන්ට කියන මේක copy කරගන්න කියලා ඔයා මෙතන copy කියන බටන් එක ලබා දෙන්න ඕනේ. ඊළඟට ඔයා දැන් WhatsApp එකට ගිහින් මේව කරනවා නම් ඔයාට කරන්න තියෙන්නේ මේ විදිහට මම දැන් WhatsApp එකට යන්නේ නැහැ. මම Word එකට ගිහින් පෙන්නන්නම්. මේ විදිහට ඔයාට මෙතනදී කරන්න තියෙන්නේ මම අද කැමරා එක ඔන් කරගෙන නැහැ. මම කැමරා එකේ බැටරි බහැලා නැත්තම් මම ඔයගොල්ලෝ පෙන්නනවා මෙන්න මේ විදිහට මේ දකුණු පැත්තේ බොත්තම ඔබාගෙන ඔයාගේ mouse එකේ දකුණු පැත්ත බොත්තම ඔබලා මේ paste A කියන එක උඩ ක්ලික් කරන් පස්සේ ඔයාගේ මේ විදිහට එනවා. ඔයා WhatsApp එකේ ගිහින් ඒ keyboard එකේ තමයි මේව කරන්න ඕනේ. මම දැන් මේ ඔයගොල්ලන්ට WhatsApp එක පෙන්වන්න බැරි නිසා මගේ WhatsApp එකේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. ඒක නිසා තමයි මම මේ විදිහට දෙන්නේ. දැන් ඔයගොල්ලන්ට විනාඩි 5කින් තව අපේ Zoom meeting එක තියෙනවා කියලා මතන්ට ඇවිල්ලා තිනවා. ආට කරන්න තියෙන්නේ හරි වෙලාව මෙතන විනාඩි 0 ආවෙන් පස්සේ start කරන්න. මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන නිසා දැන් මම start කරනවා. හරි. දැන් මේ විදිහට මාව open වෙනවා. මාව දැන් connect in වෙනවා Zoom එකෙන්. හරිද? දැන් ඕගොල්ලොන්ට මේ Zoom එක connect වෙනවා පේනවා ඇති. හරි. දැන් මේ විදිහට open වෙලා තිනවා ඕගොල්ලොන්ගේ Zoom එක. ඊළඟට ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලට මොකක් හරි කතා කරන්න ඕන නම් මේ audio කියන එක open කරලා මේ විදිහට ඔයාලට කතා කරන්න පුළුවන්. hello guys. දැන් මම කතා කරා. දැන් ඔයාලට මෙතන මේ විදිහට මෙතන recording එක on කරන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් record කියලා බටන් එකක් Recording in progress. ඊට පස්සේ මේක recording වෙනවා. ඊළඟට ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කට්ටියගේ mic off කරන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලට යන්න ඕනේ මෙන්න මෙතන තියෙන host tools කියලා
බටන් එක. අන්න එකෙන් ඔයාලට ගිහිල්ලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. මෙතන ඉතින් මේ විදිහට ටිකක් යද්දි ඔයාලට chat එක ඔෆ් කරන්න ඕන නම් පාටිසිපේට් ලාගේ මෙතන මේක උඩ ක්ලික් කරගෙන පස්සේ chat එක යනවා. ඔයාලට මෙන්න මෙතනින් දෙන්න තියෙන්නේ unmute themselves කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ ක්ලික් කරන් පස්සේ කට්ටියගේ mic ටික ඔෆ් වෙනවා. ඊළඟට ඔයාලට මෙතන ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ඕන. මම දැන් මේ මං ගාව ෂෙයා කරන්න ස්ක්‍රීන් එකක් නැහැ. මම නිකන් ඔන්න ෂෙයා ෆිල්ම් වල ඒක මම කලින් ඕපන් කරපු එකක් තියෙනවා. ඒක දැන් මේ විදිහට ඔයාලට ෂෙයා කරගන්න පුළුවන්. එතකොට ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ඕන නම් මේ විදිහට ෂෙයා කරගන්න පුළුවන්. මම දැන් මීටින් එක මෙතනින් නවත්තනවා. මම ඔයගොල්ලෝ පෙන්නන්න මෙන්න මේ විදිහට ඇතුලේ දැන් ඔයාලා පේනවා රෙකෝඩින් එක මේ විදිහට කන්වර්ටින් වෙනවා. මේක දෙන්න එපා. එතකොට රෙකෝඩින් එක මේ වෙනවා. දැන් මේ විදිහට ආවෙන් පස්සේ මම දැන් ඔයගොල්ලෝ කියලා දෙන්න ඕන නිසා මම මේක වඩන්න නැති නිසා මෙතනින් කපලා දානවා. ඔයාලට මේක ඕන නම් මේක මුකුත් කරන්න නැතුව ඒ වෙලාවට තියාගන්න ඕනේ. ඊළඟට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මීටින්ග්ස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ තා මිනිත්තු ඔයා කලින් දාපු මීටින් එකක් තියෙනවා නම් ඔයාලට බලන්න පුළුවන් අද මීටින් එකක් තියෙනවද හෙට මීටින් එකක් තියෙනවද ඔයා දාපු මේ වගේ ඔයා දාපු මීටින්ග්ස් තියෙනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට chat කරපුවා ඔයාලට නැවත ආයි මේ chatting panel එකෙන් බලා ගන්න පුළුවන්. ඊළඟට docs ඔයාගේ මේ වගේ share docs එක share කරනවා නම් මෙතනින් දාලා තමයි යන්න ඕන. ඊළඟට whiteboard එක. ඔය අනිවාර්යෙන් zoom එක ගැන ඉගෙන ගන්නවා නම් ඔයා whiteboard එක ගැන ඉගෙන නොගෙනම බැරි දෙයක්. ඔයා දන්නවනේ whiteboard එක අනිවාර්යෙන් zoom වල තියෙන දෙයක්. ඒක ගැනත් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ආයි මම දැන් home එකට එනවා. ඕගොල්ලන්ට දැන් අප්ඩේට් එකකුත් ඇවිල්ලා තියෙනවා. 3 vision 6 vision 3 vision 11 එක තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි මම දැන් ඒක ඉන්ස්ටෝල් දෙනවා. ඒ නිසා zoom එක දැන් මේ විදිහට මගේ යනවා. හරිද? දැන් ඕගොල්ලන්ට මම කියලා දෙන්න ඕනේ හැම දෙයක්ම කියලා දීලා තියෙන zoom එක ගැන. අද වීඩියෝ එක දැන් මේ විදිහට මේ 64 bit එකේ මේ වෙනවා. අද වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න යන්න subscribe කරගෙන යන්න. YouTube channel එක subscribe කරලා යන්න අමතක කරන්න එපා. මම මේ වීඩියෝ එක අනිවාර්යෙන් දැන් වෙලාව 8:00යි 9 වෙන කලින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ඕගොල්ලන්ගේ ෆෝන් එකට එන විදියට බලා ගන්න පුළුවන් විදියට ඕපන් කරලා දෙනවා. දැන් මෙන්න zoom එක අලුත් vision එක ඇවිල්ලා තිනවා. අපි බලමු මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ කියලා. චොට්ටි දෙයක් වෙනස් වෙලා තියෙනවා. අලුත් search bar එකක් ඇවිල්ලා තිනවා. search bar එක කලින් තිබ්බේ නෑ මට මතක විදියට. හරි. මේ විදියට අද මම අවසන් කරනවා. ඊළඟ දවසේ තමු සියලුම දෙනාට ආයුබෝවන්. මගේ YouTube channel එක subscribe කරලා යන්න අවසන් කරලා යන්න අමතක කරන්න එපා. සියලුම දෙනාට ආයුබෝවන්. යන්න කලින් ඔය යට තියෙන subscribe button එක ඔබලා යන්න අමතක කරන්න එපා. ආයුබෝවන්.